මම ලෑස්ති වෙලා ඉන්නේ ගමනක් යන්න. ඉතින් ගිහින් පෙන්නන්නම් කොහෙද යන්නේ කියලා. අපිට චෙකින් වෙන්න තිබ්බේ 12ට. ඉතින් රූම් එක මම ඔයගලන්ට ගිහින් පෙන්නන්නම්. මේ තියෙන්නේ අපේ රූම් එක. මේ තියෙන්නේ අපේ බැල්කනි view එක. ඔයගොල්ලන්ට කියන්න බැරි වුණානේ කාත් එක්කද මං ආවේ කියලා. මං ආවේ අපේ ෆැමිලි එකේ අයත් එක්ක. ඉතින් දැන් මේ මං යන්න හදන්නේ ලන්ච් එකට. सांसों को सांसों में ढलने दो जरा सांसों को सांसों में ढलने दो जरा धीमी सी धड़कन को बढ़ने दो जरा लम्हों की गुजारिश है ये पास आ जाए हम तुम. One eternity later. කාලමන් රූම් එකට ආවා. අවුව බැස්සට පස්සේ පූල් එකේදී ඔයගොල්ලෝම හම්බෙන්නම්. මං චේන්ජ් කරගෙන පූල් එකට ආවා. මෙතන සද්ද නම් වැඩි ටිකක් ගණන් ගන්න එපා ඒක. යන්තම් වත් නොදැනේ මං ලං උනේ සීනෙන් වත් නොපෙනී මුව ලං කළේ යානෙන් තැම්පත් කොළමල් තොලේ මයි හිතනම් ආයෙත් යන්නේ නෑ වගේ මං දැන් මගේ නොවේ මායම් දැස මගේ නොවේද මං දැන් මගේ නොවේ මායම් දැස මගේ නොවේද යන්නද ඉගිල්ලි මම යනවා කෙහිරැල්ල සුළඟ දිගේ ඇවිදින් මෙතනට ලස්සනට සන්සෙට් එකත් පේනවා. හරිම කාම්. මම ඒක දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ඊට පස්සේ ආවා සෝනා එකට යන්න. අපි රිසර්වේෂන් එකක් දාලා තිබ්බේ. සෝනා එකේ ගොඩක් වෙලා ඉන්න බෑ. එතන හීට් එක ගොඩක් වැඩි. ඒ නිසා 10 මිනිත්ස් වගේ මම එතන ඉඳලා ඊට පස්සේ ජවුසි එකට ආවා. රූම් එකට ඇවිල්ලා මං චේන්ජ් කරගත්තා. ඊට පස්සේ දැන් මේ ඩිනර් එකට යන්න තමයි හදන්නේ. ඒ ඇස්සේ මේ අපේ මාව මොනවද මන් දන්නේ කියනවා. මට දැන් මතකත් නෑ මොනවද කිව්වේ කියලා. මේ තින්නේ මං ගත්තුවා. මුලින්ම මේ ප්ලේට් එක තමයි මං ගත්තේ. ඊළඟට මේ ප්ලේට් එක අපි කාලේ ඉවර වෙලා යනකොට දැක්කා එහයින් තියෙනවා එතන මේ ගේම් ෂෝ එකක්. අපි එතන ගිහින් බැලුවා මේ මොකද්ද කියලා. මට නම් තේරුන්නේ නැහැ මොකද අපි යනකොට ඒක පටන් අරන් තිබ්බේ. එතන දාලා තිබ්බේ නම් බින්ගෝ කියලා. මට මොකද්ද ගේම් එක කියලා නම් තේරුන්නේ නැහැ.
ඉඳලා අපි ආපහු රූම් එකට ආවා නිදා ගන්න. මොකද පූල් එකේ හිටපුත් හින්දා හරිම මහන්සි. මේක තමයි රැට view එක. මම නිදා ගන්නයි හදන්නේ. good night, good morning. හොඳට නිින්ද ගියා. වොෂ් දාගෙන චේන්ජ් කරා. බ්‍රෙක්ෆාස්ට් එකේදී ඔයගොල්ලන්ව හම්බෙන්නම්. නැවත ඔබ මා හමු යාමේ ආදරයක බැඳිලා හැදුමන් පායේ ඒ ආදරයයි අප හඳුනාගන්නේ හැමදාකම මේ වාගේ කොහේ ගියත් බත් චුට්ටක් නැතුව බැහැනේ. ඉතින් මං කාලෙන්නම්. සෙනෙහසේ සුඳුරු බවමුණා අත ගැහෙන රිද්මයට කලපා එමින් සවනතට කොඳුරා රහසින් කීවා සරල් ජයමතින් මැවෙනා. මේකත් මං කෑවා. කාලා රූම් එකට යන්න තමයි මේ හදන්නේ. මොකද මට හිතුණා අයර් පූල් එකට බැස්සොත් හොඳයි කියලා. මේ විදිහට තමයි රූම් එකට යනකොට තියෙන view එක. මේ තියෙන්නේ බා එකත් එක්ක තියෙන පූල් එක. මේකට යන්න පුළුවන් ඇඩල්ට්ස්ලට විතරයි. प्यार हमको भी है प्यार तुमको भी है तो ये क्या सिलसिले हो गए बेवफा हम नहीं बे. පූල් එකට ආව ගොඩක් සරයි. ඒක පූල් එකේ ඉන්නකොට මට තේරුන්නේ නැහැ. එළියට ආවට පස්සේ තමයි ගොඩක් පිච්චිලා කියලා දැක්කේ. ඕගොල්ලන්ට පේනවා ඇති මගේ ඇඟේ පාර. චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. तुम नहीं तो क्यों इतने गिले हो गए चलते चलते. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. බයි.